නැතුව ලොකු අයියා ඈ මේ බට්ටියක් කියම කාලා අවුරුද්දට එන්න ඕනේ කොල්ලත් අඩ ගාගෙන. ඔව් තව ඉතින් සතියයි අවුරුද්දට තියෙන්නේ. හරි එන අවුරුද්දට එන්න ඕනේ ඈ. මේ කොල්ලෝ ලොකු අයියලා නෝල අවුරුද්දට දැන් කැවිලි මේසට අර කෙහෙල් මේ ප්‍රශ්නයක් තිබ්බනේ. අර වත්තපල්ල ඇතුලේ කෙහෙල් කන කපලා දාපන්කෝ. දැන් කැපුවොත් ගාන්ටි දේ අවුරුදු ලඟ වෙද්දි. හරි තාත්තේ ඒක කපා ගන්න පුළුවන්. ඔය දැන් ඉතින් අලුත් අවුරුද්ද ලබනකන් දින්නේ. ඒක ගිහින් කපපන්. හරි තාත්තේ ඉන්නකෝ. ඔයා පණ්ඩිතනෝයි මං ගානට කපලා දෙන්න. මේ දැන් තෝට කිව්වා නේද? යකෝ ඔය කෙහෙල් කන කපපිය. නැත්තම් අවුරුද්දට නැති වෙයි කෙහෙල්. තාත්තා පණ්ඩිතනෝ ඉන්නකෝ. මං ගානට අවුරුදු ලඟ වෙද්දි ඔක් කපලා දෙන්න. ඒක කොහොමද දැම්ම කපන්න ඕනේ? අවුරුදු ලඟ වෙද්දි කැපුවා නම් ගානට ඉදෙනවා. කොල්ලෝ අලුත් අවුරුදු දවසුයි ගීතයක් එහෙම දාලා ගනින් අංකල් ඇද්දි. අර මේ කැවුම් පේසෙත් හදපන්. කැවුම් ගෙඩි දෙක තුනක් දාලා. දැන් අංකල් එනවත් ඇති. මේ බල්ලෝ මොනවද යකෝ තෝයේ දැම්ම සින්දු. පොඩි මලයා අප්පඩිසින් කොල්ලෝ ලොකු අයියලා ආවා. බෝක හදපන්. මම පොඩ ඉස්සරහට කතා කරලා එන්න. ලොකු අයියා සුබ අලුත් අවුරුද්දක් වේවා පොඩි මලයාටත්. එන්න ගේ ඇතුළට. ඉතින් ලොකු අයියා අවුරුදු සරුයිද? අපි ගානේ පොඩි තෑග්ගක්. එහෙම කියලාත් නෑ පොඩි මලයා ඉතින්. කතා කරන්න නම් බැරිය ඈ ලොකු අයියා. තේක බිබීම අපි කතා කරමුකෝ ඈ. හරි එහෙනම් යන්කෝ. තේක බීලාම අපි කතා කරමු. අපේ ඉතින් පොඩි මලේලා සෑහෙන්න මහන්සිලා වගේ. මොන මහන්සියක්ද ලොකු අයියා? ඕක අවුරුද්දටම කියලා සුපිරි කෙහෙල් කනක් ඉදෙව්වා. අප්පට කෙහෙල් තියලා නෑනේ. කොල්ලෝ කෙහෙල් ලැබරි ආරම් වල. අනේ රිලෝ තෝ ඊට වැඩි හොඳයි මට ඇරියනා. දැන් මං අංකල්ලාට මොනවද දෙන්නේ? කොල්ලෝ එනා පොඩ්ඩක් තේරිය. නෑ තාත්තේ කන කපලානේ. කන කපලා යකෝ තෝට මං කිව්වා නේද හරි වෙලාවට ඔක කපන්න කියලා. නෑ තාත්තේ මං ඉතින් ගානට කපන්න හිටියේ මට අමතක වුණා. යකෝ